අද අපි කතා කරන්න යන්නේ දික්කන්ද වලව්ව ගැන. ඒ වගේම තමයි මේකේ තියෙන අභිරහස් හැමදේම ගැන අපි අද දැනගමු. වීඩියෝ එක යන්න කලින් මතක් කරන්නේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා අපිත් එක්ක set වෙන්න. කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකපොල ප්‍රදේශයේ පිහිටා ඇති දික්කන්ද වලව්ව කියන්නේ ලංකාවේ තියෙන අද්භූත සහ ඓතිහාසික පසුම්බියක් සහිත ඉතාමත් ප්‍රදේශ වලව්වක්ය. මෙය බොහෝ දෙනා හඳුන්වන්නේ දික්කන්ද අද්භූත වලව්ව කියලයි. මෙම වලව්ව මීට වසර 100කට වඩා පැරණි ඓතිහාසික උරුමකම් කියනවා. මෙය ඉදිකර ඇත්තේ ප්‍රකට වියලිකරුවෙකු වූ එල්.ඩී.එල්. ගුණසේකර මහතා විසින් බව පැවසෙනවා. අක්කර ගණනාවක් රබර් වත්තක් මැද පිහිටා ඇති මෙය එක්කල ඉතාමත් සුඛෝපභෝගී මන්දිරයක් ලෙස පැවසුණා. අතහැර දැමීමට හේතුව වලව්වේ පදිංචි වී සිටි පිරිස් වලව්ව අතර යෑමට හේතුව එහි සිදුවන බව කියන අද්භූත ශබ්ද සහ දර්ශන බවට ප්‍රදේශවාසීන් අතර මතකයක් තියෙනවා. රාත්‍රී කාලයට වලව්ව තුළින් විවිධ ආලෝක ධාරා පෙනෙන බවත් මිනිස් කටහඬවල් ඇසෙන බවත් බොහෝ දෙනා පවසනවා. මේ වන විට මෙය පෞද්ගලික දේපොළක් වන අතර අවසරයකින් තොරව ඇතුල්වීම තහනම්. නමුත් බොහෝ වීඩියෝ කරන්න මෙය අද්භූත බව සෙවීමට රාත්‍රී කාලයේ එහි යෑමට උත්සාහ කරනවා. යටත් විජිත යුගයේ කොලොනේසියර් ස්ටැලින් වාස්තු විද්‍යාවට අනුව නිර්මාවා ඇති මෙහි විශාල කුළුණු පියස්ස සහ දැවය කැටයම් දැකගත හැකියි. වර්තමානයේ මෙය තරමක් අබලන් තත්ත්වයේ පැවතීමත් එහි ඇති ප්‍රපාතවත් බව තවමත් නොහැසී පවතිනවා. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් channel එක අමතක නොකර subscribe කරන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ අපි අරන් එනවා. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. තව අලුත් වීඩියෝ එකක් අරන් හම්බෙන්නම්. ඔයාලට සුබ දවසක්.